කොල්ලගේ රිසල්ට් එක A3යි. A3යි. ගෑල්ලගේ රිසල්ට් එක S3යි හෝ S2යි හරි ඔහම අඩු රිසල්ට් එකක්. රිසල්ට් ආපු දවසට පහුවදා කොල්ලා එෆේ එක නවත්තනවා. අන්න කොල්ලෝ. අයියේ දැන් තමන්ගේ පන්තියේ ඉන්න කෙල්ලෙක් නම් තමන්ගේ සබ්ජෙක්ට් එක නම් කරන්නේ උඹලගේ සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ මේකටනේ ඇත්තට වෙනේවට තිබිලව නැහැ. මේකට තියෙන තමන් එක බෝඩ් වල ඉදිරියට යන්න පුළුවන්. තමන් එක බෝඩ් වල ඉදිරියට යන්න බෑ කියන එක මේකෙන් හොඳටම හැංගෙන්න ඕනේ. දැන් කෙල්ල අදක්ෂ වෙන්න පුළුවන්. අඩුමතර B2යි C එකක්වත් අඩුමතර මේ කැම්පස් යන්න පුළුවන් රිසල්ට් එක. දැන් නුවරේ එහෙම රිසල්ට් තියෙනවා. නුවරේලි එදා දිස්ත්‍රික් 25 වෙල මට කතා කරා රිසල්ට් එක B C C. අයිලන්ඩ් පළවෙනි 14 කැම්පස්. ඒතර ඔයාලට B එකයි C දෙකක් ගන්න බැරි කමක් නැහැ නේ. C දෙකක් කියන ලකුණු කීයද? එතකොට දැන් මේ තුනක් ගන්න පුළුවන් කොල්ලෙකුට කොල්ලෙක් මෙහෙම වැඩ කරද්දී කෙල්ලෙක් එහෙම ඉන්නවා නම් ඒක දැනගන්න ඕනේ ඌගෙන් උදව්වක් ඉල්ල ගන්න. වෙනේ මට නෙවෙයි මේවට. හරි මේවට. සහ කොල්ල එහෙම වැඩ කරනවා නම් කෙල්ලටත් පුළුවන් වෙන්න ඕනේ ඒ ගන්න වැඩ කරන්න. දැන් කොල්ලා රෑ එළිය වරන වැඩ කරන වෙලාව කෙල්ල හොඳට නිදා ගන්නවා. අනේ ඔයා පාඩම් කරලා මම නිදා ගන්න. යකෝ කවදා හරි දවස් සමන්න වෙන්නේ ඒකනේ. ඒ කොල්ලට තේරෙන්න ඕනේ. උඹ කවදා හරි දවසක ජීවිතේ ගේමක් ගන්න මහන්සි වෙනවා. රෑ එළිය වරන වැඩ කරනවා. සමහර දවල් තිස්සේ වැඩ කරනවා. කෙල්ල ගෙදරට එලා නිදා ගන්නවා. බෑනේ කරන්නේ. තමන් එක බෝඩ් දෙන්න තමන් තරම මහන්සි වෙන කෙනෙක් ඉන්නවා. තමන්ගේ ජීවිතේට ඉගෙන ගන්න අබරණයක් තමයි. තමන්ගේ ජීවිතේ මොන රස්සාව කරත් මොන දේ කරත් මොලේ කල්පනා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පාඩම් කරන්න හිතේ හයිය තියෙන්න ඕනේ. උදේ පාන්දර නැගිට ගන්න පොඩි ජවයක් තියෙන්න ඕනේ. පරිසරකමක් තියෙන්න ඕනේ. කම්මැලි අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩක් ඒකාග්‍රතාවයෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙලාවේ මේක විතරයි කරන්න අරව කරන්නේ නැහැ කියලා තෝරා බේරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් තමයි ඕනේ වෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් හොයාගන්න ඔයාට හොඳ එකක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මම මේ කියන්නේ දැන් රිසල්ට් නැති හැම කෙල්ල මෙහෙමයි කියලා කියනෝ නෙවෙයි. දැන් ඔයත් එක්ක එකට ඉඳලා ඔයත් එක්කට පාඩම් කරපුවම යන මෙහෙම වෙනවා. ඔයත් එක්ක ඒ ලෝක කාලේ සම්බන්ධතාවය තියෙන කෙනාට මෙහෙම වෙනවා නම් ඔයාගෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා නියමයි. ඔයාගේ ප්‍රශ්නයක් නැහැ. අදාළ කෙනාගේ සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් තනියෙන් ඉන්න කෙනෙකුට මේක උනාට ප්‍රශ්නයක් තියෙනවා. Taman තාම සම්බන්ධයෙන් ගත්තා. මගේ මෙහෙම කෙනෙක් විතර මෙහෙම වෙනවා කියන්නේ හෙන අවුලක් තියෙනවා. හෙනම අවුලක් තියෙනවා. ඒක නවාර කවදාවත් සපෝට් එකක් දෙන්න. ඒකින්ද මේ අනිවාර්යයෙන්ම නෙවැට්ටි. ඒක ඔයාලා ගිහින් මේවා තියෙනවා නම් කියලා තියන්න. ඔබට කෙලවෙනවා. රිසල්ට් නැතුනොත් කෙල්ලෙක් වුණත් එහෙම තමයි. හරි කෙල්ල එහෙම තමයි කියලා කියන්න ඕනේ වෙනව කොහොමද? හරි කියන්න ඕනේ වෙනව කොහොමද? ඒක වෙන්නේ හැබැයි රිසල්ට් ආපු ගමන් නෙවෙයි. ඒක වෙන්නේ කැම්පස් එකේම ගියාම. දැන් උඹලා ටික මට වරවන්න එපා. මේක කියන නිසා උඹලා සමහරට කැම්පස් එකේ. එහෙනම් මම මෙහෙම කියන නිසාම දැන් පන්ති කපල් එකක් ඉන්නවා කියන්නකෝ. දැන් මට ඔරෝරෝ දැන් ඉදී. හැබැයි ගෙදර කියලා වැඩ කරන්න වෙනවනේ දැන් ඒක නැති වෙනවනේ අනිවාර්යෙන්. මං කියපු එක අහනවනේ ඌ අනිවාර්යෙන් ඔයා කියන එකට වඩා. හරිද? එතකොට මේ ඔයාලට කෙල වෙනව කොහමද? අය ආන්නෙම දැන් ඔයා ගෙදර ගිහිල්ලා කියන්න එපා මේ අනේ සර් කොහොම කිව්වට ඔයා එහෙම නෑ නේද? ඔයා කියන්න ඌ එහෙම නෑ කියලා. හරිද? උඹලා එහෙම කියපන්.